අයිබෝවන් අද දෙසැම්බර් මාසේ 10 වෙනිදා මම මේ ඉන්නේ පහුගියදා මහා විශාල විපතක් කරමින් දෙගොඩ තලා ගලාගෙන ගිය මුළු අනුරාධපුරයක නගරයෙන් යට කළ ඓතිහාසික මල්වතුවේ අභියස. අපිට පේනවා ඇති මේ අද වෙනකොට මල්වතුවය ඊටාම නිසලව සංසුන්ව තියෙන හැටි ඔබට පේනවා ඇති. අද මල්වතුවේ ගලන්නේ නැහැ. ඉතින් මේ අපි සහ නිලධාරීන් තේරුම් ගත යුතු එක දෙයක් තමයි දේශපාලඥයෝ. මේ ගඟ ගලන්නේ වැස්සහම ජලයේ ගලාගෙන එනකොට නාච්චාදුව පිටාර ගලනකොට තමයි මේ ගඟ දෙගොඩ තලා ගලන්නේ. නැතුව මෙහෙම අවුරුද්දක් තිබ්බත් වැස්සේ නැත්තම් මේ ගඟ ගලන්නේ නැහැ. හැබැයි දැන් ඔබට පේනවා ඇති මේ පාර මේ ස්වභාව ධර්මයේ කුපිත වෙලා තමන්ගේ මල්වතු වලට තමන්ගේ බලයට අභියෝග කරපු මිනිස්සුන්ට දුන්න දඬුවම. දැන් ඔබට පේනවා ඇති අර ඈතින් මල්වතුවේ යූරේ තියෙන නිවාස තියෙන. අර බලන්න. අර ඔක්කොම මල්වතුවේ ඇලේ තියෙන නිවාස. බලන්න අර මල්වතුවේට විසි කරලා තියෙන අපද්‍රව්‍ය මේ නිවාස වලින්. පොඩ්ඩක් දැස් අර බලන්න. අර බලන්න. දැන් අර පැත්ත බලන්න. හරි? ඉතින් මේක තමයි අපි කියන්නේ මේ නිවාසවල ඉන්න අය තේරුම් ගන්න ඕනේ මල්වතුවේ ඕගොල්ලෝ හොයාගෙන ආවේ නෑ. ඕගොල්ලෝ තමයි මල්වතුව හොයාගෙන ආවේ. මේ මල්වතුවය තවත් දිගටම ගලනවා. දැන් අදත් ටිකක් වැහිබර කාලගුණයක් තියෙන වහිනවා. බොහෝ විට නාච්චදුව වැවේ වාන්දරට විවෘත කරපු ගමන් මේ දෙපැත්ත සම්පූර්ණයෙන්ම යට යනවා. මල්වතුව කියන්නේ ලංකාවේ දෙවෙනි දිගම ගඟ. ඒ නිසා මේ මල්වතුවේ දෙපැත්ත බැලුවොත් ඔයගලන්ට තේරෙන්නේ මට මේ ඔක්කොම පෙන්වන්න විදිහක් නෑ මේ වීඩියෝ එක. මේ බලන්න කෙහෙල් වවලා මේ තියෙන්නේ ඌර, මේ තියෙන්නේ කෙහෙල් ගස්. හැබැයි කෙහෙල් ගස් සියල්ලටම මල්වතු ඔය දඬුවම දීලා තියෙනවා. ඉතින් දෙපැත්තේ තිබ්බ අනවසර වගාබිම් ගෙවල් සියල්ල විනාශ කරගෙන ගඟ ගැලුවා. මේ වර්තමාන ආණ්ඩුවට අපි කියන්නේ රජයට කියන්නේ මේ ඔක්කොම පරණ රජයන් විසින් පරණ දේශපාලන නායකයෝ විසින් නිලධාරීන් විසින් කරපු ගොන් තකතිරු මෝඩ වැඩ. මම හිතනවා ඉදිරියේදීවත් තීරණ ගන්න වෙයි මේ ලංකාවේ මල්වතුවේ පමණක් නොවේ ඌරු දෙපස ඒ රක්ෂිත ගඟට ඉතුරු කරන්න දෙයියනේ මේවා විනාශ කරන්න එපා. අර කුණු කන්දරාව දැක්කහම මල්වතුවේ නොගලා තියෙවිද කියන එක තමයි අපිට හිතන්න දෙන්නේ. ස්වභාව ධර්මයේ දඬුවම් ටික දීලා තියෙනවා. දැන් එහා පැත්ත දැන් අර ගත්තොත් අර ඈත ගොඩනැගිල්ල ඔයගොල්ලෝ බලන්න. අර බලන්න භික්ෂු විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරය. භික්ෂු විශ්වවිද්‍යාලයේ සහ නේවාසිකාගාරය මල්වතුවේ රක්ෂිතයේ තියෙන්නේ. දැන් මේ පාරත් මේ භික්ෂු විශ්වවිද්‍යාලයේ යට වුණා. එතකොට මේක හදලා තියෙන කුඹුරු ගොඩ කරලා රක්ෂිතයේ අයිනේ. මේක කවුද කරුවේ? මේක කරුවේ ආණ්ඩුව. මේක කරේ රජය. ඉතින් ඇයි මේ වගේ විනාශ කරන්න කියන එක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. දැන් මේ යූරේ තියෙන ගෙවල් වලටත් අපි දැක්කා ජල සැපයුම දීලා, විදුලිය දීලා. ඉතින් මේවා මේ නීති රීති අනුව මේවා කරන්න බෑ. මේ රටේ නීතියක් තියෙනවා. අනිත් එක විශේෂයෙන් අනුරාධපුර නගරය කියන්නේ නාගරික සංවර්ධන අධිකාරිය විශේෂ පනතකට යටත් කරපු නගරයක්. මේ නගරය බේරා ගන්න මොකද මේ අනුරාධපුර නගරය ලංකාවේ පළවෙනි ජනාවාසය. මේ මල්වතුව අයින තමයි මේ ජනාවාසය ඉදි වුණේ. ඒ මල්වතුවේ තමයි අනුරාධගාම කියන ජනාසය ඉදි වුණේ මල්වතුව. ඒ මල්වතුවේ තමයි අද මේ ඔබ දකින්නේ මේ දකින්නේ නිසලව තියෙන හැටි. මල්වතු ඔය අකාරුණික නෑ. කාරුණිකයි. අපේ අනන්‍යතය අපේ ලංකාව බිහි වෙන්නේ මල්වතුවයි. ඉතින් මේක විනාශ කරන්න දෙන්නේ ඇයි කියන කතාව තියෙන. ඇයි මේ නිලධාරීන් මේවා දේශපාලනයට වඩා නිලධාරීන් මේවා ගැන බලන්නේ නැත්තේ ඇයි කියන ප්‍රශ්නේ අපිට එනවා. ඉදිරියේදීවත් මේ ලොකු ව්‍යසනයක් ඇති නොවන්න කරුණා කරලා Tamanට දීලා තියෙන නීති රීති ක්‍රියාත්මක කරන්න. දැන් මේ නිවාස අයින් කරන්න බෑ. මේවා අයින් කරන්න ගියොත් මේගොල්ලෝ උසාවිය යනවා. නඩු දානවා. නීති රීති එතකොට උසාවියේ සෑහෙන කාලෙම නඩු විභාග වෙනවා. ඒක නිසා මේක හදන්න කලින් පටන් ගන්නකොට වාරි මාර්ග බලධාරීන් නගර සභාව නගර අධිකාරී අතුළු අනිකුත් ආයතන මේවට තීරණ ගන්න ඕනේ කියන එකයි අපි කියන්නේ. දිගින් දිගට මම අපි පරිසරය ගැන වසර ගණනාවක් තිස්සේ කතා කරනවා. අබමල් රේණුවකට මේ නිලධාරී අහුම්කම් දෙන්නේ නැහැ. දේශපාලනඥයෝ අහුම්කම් දෙන්නේ නැහැ.
අනුරාධපුර නගරය විනාශ වෙලා තියෙනවා. ඉතින් අපිට පුදුමයි ජනාධිපතිතුමා එදා ඇවිල්ලා පළාත් සභාවේ රැස්වීමත් ජනාධිපතිතුමා ඇවිල්ලා මේ ඇස් දෙකෙන් බලා ගන්න. ඇස් දෙකෙන් බලාගෙන එතකොට මේවට තීරණ ගන්න පුළුවන්. අර අර පළාත් සභාවේ කාමරය ඇතුළට ගෙන ගංගොතර සම්බන්ධ තීරණයක් ගත්තා. අපි කියනවා ඒක වැරදි. අඩු ගන්න නිකමට ඇවිල්ලා මල්ලාතුව දෙපස ඇවිල්ලා බලන්න මේ විනාශය සුළුපට විනාශයක් නෙවෙයි. නැවතත් මේ විනාශය වෙන්න ඉඩ දෙන්න එපා කියන ඉල්ලීම අපි කරනවා. ඊටමත් කාරුණික පරිසරයට ආදරය කරන්න, පරිසරය රකින්නකම් ආදරය කරනකම් මේ ලෝකේ පවතිවි. ඒ නිසා මේ ලෝකේ තියාගන්න ඕන නම් පරිසරය රැක ගන්න කියලා කියන ඉල්ලීම අපි ආණ්ඩුවට කරනවා.